right අපි දැන් chassis bus ටික කපලා ගලවලා ඇක්සල් ටික බස්සගෙන ඉවරයි. මේ ඇක්සල් ටික ගහනකොට කොහොමද මේ අඩුපාඩු හිටින්නේ කියලා බලන්න සම්පූර්ණ වීඩියෝ එක අහන්න. දැන් අපි chassis bus ටික ගලවලා ගත්තා. මේකට ඉස්සෙල්ලාම කරන්න ඕනේ chassis bus ගහනකොට හරියමං අඩ ටිකක් තියාගන්න. අඩ තුනක් මේ පේනවනේ අපි නම් බකට් තුනක් තියලා දෙකක් තියලා අපි කොට කපාගෙන තියෙන්නේ. පණ ඇති අඩ තුනක් තියාගෙන තියෙන්නේ. මැෂින් එක හෙල්ලෙන්නේ නැති වෙන්නේ. අඩ තුන වෙනකොට මේ අතට මේ chassis ඉඳලා අර chassis යට හරියටම level එකට තියෙන්න ඕනේ. පේනවනේ අපි level එකට තියලා තියෙන්නේ. අරට පේනවනේ අර chassis level එකට තියා ගන්නවා. හරි. තියාගෙන ඉවරලා මේ ටික ගලවගෙන පහන්න කලියේ මේ හැම එකක්ම level එකට අපිට මේක පිට් එකේ තියෙන්න බෑ. මෙහෙම හෙල්ලෙන්න තියෙන්න ඕනේ. මං ගාව නම් අර ග්‍රයින්ඩර් එකක් තියෙනවා. මං ඒකෙන් ගාලා මේ කට ලොකු කරලා හදාගන්න තියෙන්නේ. ඔයාලට හෑන්ඩ් ඩ්‍රිල් එකට අර රෝස පාට බෝල ගලක් දාලා මේ කට ටිකක් ලොකු කරගන්න. ලොකු කරගෙන ඉවරලා මේ මෙහෙම level එකට ගන්න පුළුවන් වෙන්න හදාගන්න. මේක හෙල්ලෙන්න තියෙන්න ඕනේ ඔහොම. නැතුව මේක level කරලා හරියට හදාගන්න බෑ අපිට. පිට් එකේ ගෙවුවොත් මේ කටයි අර කටයි මැෂින් එකේ කපද්දි ලයින් එක තියෙන එකට දැන් අපි පාස් වෙප් එකක් ගලවලානේ තියෙන්නේ. ඒක එහෙම මෙහෙන් වෙලා ඇද වෙලා ගැලවිලා තියෙන්නේ. ඒ හින්දා ඒක ලයින් කරගන්න පිට් එකට බෑ. ඒ හින්දා මෙහෙම level කරගන්න පුළුවන් වෙන්න මේ මෙහෙම ඩොට් එකට අපිට මේ ඩොට් එක අල්ලගෙන තියාගෙන ගන්න පුළුවන් වෙන්න ඔන්න ඔහොම මේනා එහා මෙහා යන්න තියෙන්න ඕනේ අපිට level එකට හරියට තියාගන්න. හරි. ඒ හින්දා මේ සමහර ඒවා හෙල්ලෙන්නේ නැහැ. හින්දා මම මේ කටවලට ඔක්කොම හදාගෙන ඉවරලා තමයි ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්නේ. මේ පළවෙනි ඇක්සල් ඉස්සෙල්ලා අතාරින්න. ඒක අන්තිමටම ගහන්නේ. කවුරු හරි කියනවා නම් එකෙක් මේ ඇක්සල් ඉස්සෙල්ලා ගහන්න ඕනේ කියලා. ඒක ගහන්න බෑ ඉස්සෙල්ලා ලෝවෙත් ලෙවල් වෙන්න. ඒ පණ්ඩිතකම් වැඩන්නේ අපිට. අපි ගහන්නේ ඉස්සෙල්ලාම ඇක්සලේ. අපි ගහන්නේ දෙවෙනි ඇක්සලේ ඉඳලා. දෙවෙනි ඇක්සලේ ඉඳලා අග ඇක්සලට එනකම් ගහනවා. දැන් මේ සමහර ඒවා ලෙවල් කරගන්න බෑ. ඒ හින්දා පිට් එක වැඩි හින්දා. ඒ හින්දා මම තව ටිකක් ඒ ටික බුරුල් කරගෙන ඔයාලගේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්න. හෙට උදේ ගහනවා chassis bus ටික. ගහනකොට කොහොමද හරියටම ලෙවල් වෙන්නේ කියලා බලා ගන්න. එහෙනම් පළව පාරක් දාලා තියාගන්න. අපි ගහනවා හෙට උදේ හරියටම කොහොමද ඔයාලට ලෙවල් කරගන්නේ chassis bus. ලෙවල් උන් නැති වුනහම මොනවද වෙන හානි? ඒ ඔක්කොම ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔයාලට කියලා දෙනවා. එහෙනම් ජය වේවා.